කවදා හරි ලොකු සංඛ්‍යාවක් දැකලා හප්පා මේක කියවන්නේ කොහොමද කියලා හිතට ඇවිල්ලා තියෙනව නේද? හොඳයි. අද අපි මේ ප්‍රශ්නට උත්තර හොයනවා. කොච්චර ලොකු වුණත් ඕනෑම සංඛ්‍යාවක් පිටිපස්සේ තියෙන හරිම අපූර්ව සරල ක්‍රමයක් තියෙනවා. අපි ඒක තේරුම් ගමු. ඔන්න බලන්නකෝ මේ සංඛ්‍යාව මුලින්ම දැක්ක ගමන් හිතෙන්නේ නිකම්ම ඉලක්කම් ගොඩක් විතරයි නේද? හරියට විසඳ ගන්න බැරි ප්‍රහේලිකාවක් වගේ තමයි. හැබැයි මේක නිකම්ම අවුල් ජාලයක් වගේ පේනුනට මේක එක වැරද්දක්වත් නැතුව නූලට කියවන්න පුළුවන් හරිම සරල රහසක් තියෙනවා කියවොත් විශ්වාස කරනවද? අන්න ඒ රහස තමයි අපි දැන් හොයාගන්න යන්නේ. හරි. එහෙනම් අපි මේකට කිමිදමු. මේ රහස තේරුම් ගන්න තියෙන පළවෙනිම සහ වැදගත්ම දේ තමයි මේක. ඕනෑම ඉලක්කමක වටිනාකම සම්පූර්ණයෙන්ම තීරණය වෙන්නේ ඒක තියෙන තැන අනුව. ඒ කියන්නේ ඒක පිහිටීම අනුවයි. ඇත්තටම පුදුම හිතෙන දෙයක් තමයි අපේ මේ සම්පූර්ණ සංඛ්‍යා පද්ධතියම හැදිලා තියෙන්නේ මේ හරිම සරල සංකේත 10 විතරක් පාවිච්චි කරලා. ඔව් බිඳුවේ ඉඳලා 9 දක්වා තියෙන ඉලක්කම් ටික විතරයි. දැන් බලන්න මෙතන තමයි වැඩේ තියෙන්නේ. එකම ඉලක්කම් දෙක පාවිච්චි කරලා හැබැයි 10 මාරු කරපු ගමන් සම්පූර්ණයෙන්ම වෙනස් සංඛ්‍යා දෙකක් හැදෙනවා. 35යි 53යි කියන්නේ කොච්චර වෙනස් අගයන් දෙකක්ද නේද? මෙන්න මේක තමයි අපේ සම්පූර්ණ සංඛ්‍යා පද්ධතියම තෝරුම් ගන්න තියෙන රණ්‍යතුර. මතක තියාගන්න ඉලක්කමක වටිනාකම තීරණය වෙන්නේ ඒක තියෙන ස්ථානය අනුවයි. හරි. එහෙනම් පිහිටීම තමයි හැමදේම කියලා දැන් පැහැදිලි. ඒත් මේ මූලධර්මයේ පාවිච්චි කරලා කොහොමද අපි ලොකු සංඛ්‍යා හදන්නේ? අපි බලමු මේක ක්‍රියාත්මක වෙන විදිහ. මේකට අපි කියන නම තමයි ස්ථානීය අගය. සරලවම කිව්වොත් ඉලක්කම් වලට ඒ වගේ බලය, ඒ වගේ වටිනාකම ලැබෙන්නේ මෙන්න මේ පද්ධතිය නිසා තමයි. හොඳට බලන්න මේක හැදෙන්නේ දකුණේ ඉඳලා වමට. දකුණුම කෙළවරේ තියෙන්නේ එක ස්ථානය. දැන් එක පියවරක් වමට ගියොත් හම්බ වෙන්නේ දස ස්ථානය. ඒකේ අගය 10 ගුණයකින් වැඩි. ඊටත් වමට ගියොත් මොකද වෙන්නේ? 100 ස්ථානය. ඒක තවත් 10 ගුණයකින් විශාලයි. දැක්කනේ වමට යන හැම පියවරකදීම බලය 10 ගුණයකින් වැඩි වෙනවා. මෙන්න මේකට තමයි අපේ 10 ගුණයක නීතිය කියලා කියන්නේ. හරියට අපේ සංඛ්‍යා පද්ධතියේ එන්ජින් වගේ වැඩ කරන්නේ මේ නීතිය තමයි. උදාහරණයක් විදිහට 524 කියන සංඛ්‍යාව ගමු. මෙතන 4 තියෙන්නේ එක ස්ථානයේ. ඒ නිසා ඒකේ අගය 4යි. 2 තියෙන්නේ දස ස්ථානයේ. ඉතින් ඒකේ අගය 20යි. හැබැයි 5 තියෙන්නේ සිය ස්ථානයේ. ඒ කියන්නේ ඒකේ අගය 500ක්. බලන්නකෝ එකම ඉලක්කම් ඒ තියෙන තැන අනුව වටිනාකම කොච්චර වෙනස් වෙනවද කියලා. හරි. දැන් අපි සිය ගණන් දක්වා සංඛ්‍යා කියවන්න දන්නවා. ඒ දහස් ගණන්, මිලියන ගණන් ගැන මොකද? ඒ වගේ යෝධ සංඛ්‍යා හීලය කරන්න තියෙන සුපිරි උපක්‍රමය තමයි අපි ඊළඟට බලන්න යන්නේ. එතකොට ඉලක්කම් 9ක් 10ක් වගේ තියෙන ලොකු සංඛ්‍යාවක් කොහොමද කියවන්නේ? එක ස්ථානය, දස ස්ථානය, සිය ස්ථානය. ඊට පස්සේ මොකද්ද? හැම තැනකටම අලුත් නම් දාගෙන ගියොත් ඒක ලොකු අවුලක් වෙනව නේද? අන්න ඒ අවුලට තියෙන විසඳුම තමයි හරිම දක්ෂ ක්‍රමයක්. අලුත් නම් හොයා ඉන්නේ නැතුව අපි කරන්නේ ඉලක්කම් ටික තුනේ කණ්ඩායමකට වෙන් කරන එක. මේ කණ්ඩායමකට තමයි අපි කියන්නේ කලාප කියලා. පුදුමේ කියන්නේ හැම කලාපයකම තියෙන එකම රටාවක්, එක ස්ථානයක්, දස ස්ථානයක් සහ සිය ස්ථානයක්. මෙන්න බලන්න ප්‍රධාන කලාප ටික. මුලින්ම ඒකක කලාපය, ඊළඟට දහස් කලාපය, ඊළඟට මිලියන කලාපය, ඊට පස්සේ බිලියන කලාපය. ඕනම ලොකු සංඛ්‍යාවක් කියවන්න ඕන වෙන්නේ මෙන්න මේ කලාප නම් ටික විතරයි. හරි. දැන් තමයි නියමම වෙලාව. අපි මේ ඉගෙනගත්ත දේවල් ඔක්කොම එකට එකතු කරලා අර මුලින්ම දැකපු යෝධ සංඛ්‍යාවේ රහස බිඳ දාන්නයි යන්නේ. ඔන්න තියෙනවා අර සංඛ්‍යාව. හඩේ දැන් කලාපවලට ලස්සනට වෙන් කරලා බලන්නකෝ කියවෙන හිටි 7 බිලියන 686 මිලියන 975,623. දැක්කද? කලාපවලට වෙන් කරාම වැඩේ කොච්චර ලේසිද? ඉතින් රහස හරිව සරලයි. කරන්න තියෙන්නේ එකම දෙයයි. හැම කලාපයකම තියෙන ඉලක්කම් තුනේ ගාන කියනවා. ඊට පස්සේ ඒ කලාපේ නම කියනවා. ඒ කියන්නේ 63,000 මිලියන 204 මිලියන වගේ. අන්න එච්චරයි. හොඳයි. මේක නිකම්ම ඉලක්කම් කියවන එක ගැන විතරක් නෙවෙයි මේ හැකියාව ඇත්ත ජීවිතයේදී කොච්චර වැදගත්ද කොච්චර ප්‍රයෝජනවත්ද කියලා අපි දැන් බලමු. මේ ප්‍රස්තාරය දිහා පොඩ්ඩක් බලන්න. දහසක් මිලියනයක් සහ බිලියනයක් කියන්නේ කොච්චර දැවන්ත වෙනසක්ද කියලා මේකෙන් පැහැදිලිවම පේනවා. ඇත්තටම මේ සංඛ්‍යා පද්ධතිය නැත්තම් මේ වගේ අතිවිශාල දේවල් ගැන හිතන්නවත් අපිට බෑ. මෙන්න බලන්න ඇත්ත ජීවිතෙන් උදාහරණයක්. මේ තියෙන්නේ පෘථිවියේ ඉඳලා සූර්යයාට තියෙන දුර. දැන් අපිට මේකේ රහස තේරෙන නිසා මේක කියවන එක හරිම ලේසි. බලන්න
149 මිලියන 597,870 කිලෝමීටර්. මුලදී බය හිතෙන ඉලක්කම් ඩොඩක් වගේ පේනුනට දැන් කොච්චර පැහැදිලිද නේද? මේක ඉගෙන ගන්න තවත් හොඳ ප්‍රායෝගික හේතුවක් තියෙනවා. හිතන්නකෝ බැංකු වගේ තැන් ගැන. මූල්‍ය ලේඛනවල වැරදීම් අඩු කරන්න පැහැදිලි බවට මුදල් අකුරින් ලියන එක හරිම වැදගත්. ඉතින් ක්‍රමය හරිම සරලයි. ඒත් එකකින් ගණන් කරන්න පුළුවන් දේවල් නම් නිමක් නෑ. ඉතින් දැන් මේ අලුත් හැකියාවත් එක්ක ඊළඟට ගණන් කරන්න යන්නේ මොනවද කියලා හිතන්න දෙයක් ඉතුරු වෙනවා.